ඔන්න දරුවනේ 12 ශ්‍රේණියේ අසම්පූර්ණ වාර්තා පාඩමට අදාළව අභ්‍යාසයක් පොඩි අභ්‍යාසයක්. හැබැයි මේක අසම්පූර්ණ වාර්තා පාඩමටම පමණක් නෙවෙයි වෙනක් අභ්‍යාසය ඇතුළත එන්න පුළුවන් විදිහේ චූටි ගානක් අපි කොහොමද මේක විසඳන්නේ කියලා බලමු. මෙන්න මේක කියනවා නිසි පරිදි ගිණුම් පොත් පවත්වා නොගන්නා අමල් ව්‍යාපාරයේ පොත්වලින් 24/12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා තොරතුරු දීලා තියෙනවා. පහත තොරතුරු සොයාගත හැකි වේ කියලා දීලා තියෙන්නේ. තොරතුරු ඔක්කොම නැති වෙන්න පුළුවන්. සමහර තොරතුරු අපට හොයාගන්න සිද්ධ වෙනවා. ඒකයි මේ පාඩමේ සහ මේ අභ්‍යාසවල ස්වභාවය. ඊට පස්සේ 24/1 බඩු තොගය 16000ක් තියෙනවා. මම පොඩි පිරිවැය ප්‍රකාශයක් ගාගත්තා. මේ වගේ එකට බඩු තොගයේ තියෙනවා, වර්ෂයේ ගැනුම් තියෙනවා, ගිනීමේ කුලි, ආපසියවුම් සහ 12/31 බඩු තොගේ නැත්නම් අවසන් තොගයකුත් තියෙනවා. අපෙන් කියනවා ඊට පස්සේ අතිරේක තොරතුරක ව්‍යාපාරයේ දල ලාභ අනුපාතය පිරිවැයට 120යි. ඒක මම වෙනම ලියාගත්තා. දල ලාභ අනුපාතය පිරිවැයට 120යි. හරිනේ? දල ලාභයේ පිරිවැයෙන් 120ක්ලු දල ලාභය. ඔන්න හොඳ. ඊට පස්සේ අපෙන් අහනවා විකුණුම් ගණනය කරන්න. විකුණුම් ගණනය කරන්න. මේකේ කොහොමද එතකොට? විකුණුම් පිරිවැයට අදාළ අයිටම් ටිකක් දීලා තියෙනවා. ඒ පිරිවැය ආශ්‍රයෙන් දල ලාභය හොයාගන්න තියෙනවා. ඊට පස්සේ මේ දෙක ආශ්‍රයෙන් විකුණුම් හොයාගන්න තියෙනවා. ගිණුම්කරණය පිළිබඳ හොඳ අවබෝධයක්, සාමාන්‍ය අවබෝධයක් තියෙන ළමයෙකුට දැන් මේකට ප්‍රවේශයක් ගන්න පුළුවන්. එහෙනම් මේ විකුණුම් පිරිවැය ආශ්‍රිත කොටස ලියාගෙන ඒකෙන් අපි ගානට ප්‍රවේශය ගමු. හරි. ලියාගන්න 1 බඩු තොගය 16000යි. මෙන්න විකුණුම් පිරිවැය හොයන තැන ලියාගන්න 16000ක්. ආරම්භක තොගය 16000යි. ඊට පස්සේ කියනවා ගැනුම් 140000ලු මේ ආරම්භක තොගයට ගැනුම් එකතු වෙනවා 140000යි. ලේසි. ඊට පස්සේ ගෙනීමේ කුලී 4000යි. අපි දන්නවා ගැනුම් වලට ගෙනීමේ කුලී එකතු වෙනවා. ගැනුම් ආශ්‍රිතව වේදමන් නිසා ඒකත් 4000ක් කියලා ලියා ගන්නවා. ඊට පස්සේ ආපසියවුම් 10000යි. ගත්තට බඩුව ඒ තොගේ ආපහු යවලා තොගයක් ප්‍රමාණයක් යවලා. එතකොට ඒක විකුණුම් පිරිවැය හොයන තැනින් අපි අඩු කරන්න ඕන 10000ක්. හරිනේ? ඒවා අපි සාමාන්‍යයෙන් දන්න දේවල්. ඒකයි මම වැඩි විස්තර කියලා දෙන්නේ. මට කියලා දෙන්න ඕන අන්න අර ප්‍රතිශතයට අනුව දල්ලාභය කොහොමද හොයාගන්න කොට විතරයි. හරියට කියන්නේ ඒකට තමයි ගොඩක් පැහැදිලි කරලා දෙන්න ඕන. ඊට පස්සේ අවසන් තොගේ තියෙනවා 26000ක්. අපි දන්නවා අවසන් තොගයත් අඩු වෙනවා. මොකද ඒක තාම විකිණලා නැහැ. අපි හොයන්නේ මේ විකුණුම් පිරිවැය නිසා රුපියල් 26000යි. ඊට පස්සේ මේ ටික එකතු කරාම අපට එනවා බලන්නකෝ මෙතන 16000 තියෙන්නේ 16000යි 140යි 156යි 4යි 160000න් 160000න් 30ක් ගියාම 1.30යි 6යි 124000ක් එනවා වික්ක බඩුවල පිරිවැය. ඔන්න පුතා මේ වික්ක බඩුවල පිරිවැය විකුණුම් වලින් අඩු කරාට පස්සේ අපට මොකක් හොයාගන්න පුළුවන්ද? දල ලාභය හොයාගන්න පුළුවන්. මෙතෙන්ට එනකන් තොරතුරු දීලා තියෙනවා. ඊට පස්සේ අන්න අර වගේ කතාවක් කියනවා. ඒක විසඳගත්තොත් අපිට මේකේ ඉල්ලන විකුණුම් නැත්තම් මෙන්න මෙයා හොයාගන්න පුළුවන්. හරිද? බලමුකෝ මොකද්ද කියන්නේ කියලා. දල ලාභ අනුපාතයේ පිරිවැයට 120යිලු. මේ දල ලාභය හොයාගන්න ඕන අපි පිරිවැය දන්නවා. හොඳේ? මෙන්න මෙහෙමයි ඔක හැදෙන්නේ. පිරිවැයට ලාභයක් එකතු වෙලා තමයි විකුණුම් මිල හැදෙන්නේ. විකුණුම් හැදෙන්නේ. රයිට්? ඔන්න ඔක තව මතක තියාගන්න. පිරිවැයට ලාභයක් එකතු වෙලා තමයි විකුණුම් හැදෙන්නේ. ඊට පස්සේ දැන් පිරිවැය අපි දන්නවා 1,24,000යි. පිරිවැය 1,24,000යි. ඒකට ලාභයක් එකතු වෙලා තමයි විකුණුම් හැදෙන්නේ. ලාභය එකතු වෙන හැටි කියනවා දල ලාභ අනුපාතයේ පිරිවැයෙන් 120යිලු. එහෙනම් ගණනය කරන්න. පිරිවැය දන්නවා හොයාගත්තා. පිරිවැයෙන් 120ක් ලාභයලු. එහෙනම් පුතා මේකෙන් 120ක් කියන්නේ වෙනම ඕනනම් කැල් කරලා හදාගන්න. 1,24,000න් 120ක් කියන්නේ අපි දන්නවා 12400යි කියන්නේ 24800ක් වෙනවා. 24800යි. එතකොට පිරිවැය 124ක බඩු 24800ක ලාභයකුත් තියාගෙන විකුණන පුතා මේක විකුණන්නේ
මේ දෙකේ එකතුවෙන් කීයක්ද? 1,48,800කට. ඔහොම ගන්නත් පුළුවන්. ඔන්න විකුණුම් වටිනාකම 1,48,800යි කියලා දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රකාශයක් විදියට ගත්තොත් අපිට දල ලාභය හොයාගත්තා 24,800යි. ඊට පස්සේ මේක ප්‍රකාශයන්නේ මෙන්න මේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු වුණාම දල ලාභය එනවා. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු වුණාම දල ලාභය එනවා. එහෙනම් විකුණුම් හොයාගන්න නම් මේ දෙක එකතු කරා නම් හරි. එතකොට එනවා 1,48,800යි. දැන් පේනවද විකුණුම් 1,48,800යි. ඒකෙන් අඩු කරනවා විකුණුම් පිරිවැය 1,24,000ක්. උත්තරේ දල ලාභය එනවා 24,800යි. ඔන්න ඔය වගේ පොඩි තීරික පාඩයක් එක්ක මෙන්න මේ වගේ අභ්‍යාස එන්න පුළුවන්. එක්ක වෙනම කෙටි ප්‍රශ්නයක් විදියට එන්න පුළුවන්. නැත්නම් වෙනත් ගානක අපිට විකුණුම් හොයාගන්න එන විදියට එන්නත් පුළුවන්.